සම්මා CDB සම්මා වායාම සාර පරපුරක හෙට දවස වෙනුවෙන් අපි ළඟ නැති දේවල් වලට අපි තැවෙනවා නම් අපි දැවෙනවා නම් දහමෙහි ඒ කිසිසේත්ම අගය නොකරන කාරණාවක්. අපේ හිතේ ගැටීම ඇති වූ විටක යම් දෝමනස්ස භාවයක් ඇති වෙනවා නම් ඒ පසුතැවීම අපේ ජීවිතයේහි කුසලය පැත්ත නොවේ. පසුතැවීම යනු අපේ ජීවිතයේහි අකුසල පැත්තයි. හැම වෙලාවෙම මේ මොහොතේ Tamanට ඇති දෙයින් ලද දෙයින් සතුටු වෙන්න. දහමේ අපිට උගන්වන්නේ සන්තුට්ඨි පරමන්දනං. අද ඔබට ලැබෙන්නේ මේ මොහොතේ යමක් ඔබ වපුරා තියෙන ලබා දී තියෙන දේවලට අනුවයි. තව කෙනෙකුට තව දෙයක් ලැබෙන්නේ ඒ කෙනාගේ පුණ්‍ය ශක්තිය මතයි. අන් අයගේ ලැබීම ඔබේ නොලැබීම ඔබේ ජීවිතයේ දෝමනස්සයට මඟ හදා ගන්නට එපා. මොකද අද ඔබට ලැබෙන දේ හෙට ඔබට නොලැබී යන්න පුළුවන්. අද තව කෙනෙකුට තියෙන දේ හෙට ඒ කෙනාට නොලැබී ඔබට ලැබෙන්නට පුළුවන්. මේ ලැබීම් නොලැබීම් කියන ඒවා සියල්ල සදාකාලිකව මේ ලෝකයේ තියෙන දේවල් නෙවෙයි. ලැබීම් නොලැබීම් කියන දේවල් කාලානුරූපීව වෙනස් වෙන දේවල්. ඒ නිසා කිසි විටකත් තව කෙනෙකුගේ ලාභයකදී වුවත් Tamanගේ ජීවිතේ නොලැබීම Tamanගේ ජීවිතේ මේ මොහොත අසාර්ථක කරගන්නට හේතුවක් බවට පත් නොකර පුළුවන් තරම් ඒ වෙනුවට සන්තුට්ඨි පරමං දනං යන බුදු වදනට අනුව මේ මොහොතේ ඇති දෙයින් හේතුඵල වශයෙන් හිතා Tamanගේ ජීවිතේ මානසික සුවය ගොඩනගා ගන්න මහන්සි වෙන්න. මානසික තැවීම, දැවීම, නොලැබීම් හමුවේ කම්පා වීම ඔබ කායිකවත් දුර්වල කරන්නට හේතුවක්, මානසිකවත් දුර්වල කරන්නට හේතුවක්. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.